ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය පිය වූ දෙවියන් වහන්සේට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ප්‍රශංසාව ගෞරවයේ මහිමය පුද කරමින් අපි වචනය බෙදාගමු. අපි පියාණන් වහන්සේ අපිට ශුද්ධාත්මයන් වහන්සේ දුන්නේ මේ කාරණා අපිට අරගෙන නිදහස් වෙන්න සම්පූර්ණයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ බලය එහෙම නැත්නම් උන්වහන්සේගේ මරණය කරනකොට උන්වහන්සේගේ මරණය තැන්පත් කිරීම මලුන්ගේ නැගිටීම කරන කොටගෙන අදහන්නා වූ අයට ලැබිච්ච උරුමය ඒ ලැබිච්ච මහිමය බලන්න දෙවියන් වහන්සේ කැමති වුණා ඒ දෙයට. හොඳයි. සමහර බයිබල් පද තියෙනවා අපි ඒව අරගෙන අපි ඉක්මනින් තීරණ වලට එනවා. මම එවැනි බයිබල් පදයක් පෙන්වන්නම් ඔබට. අපි නික්මයාම 12 වෙනි පරිච්ඡේදයේ අපි බලමු 49 වෙනි පදය. දැන් මේ පදයක් එළියට ගත්ත ගමන් වෙන දේ බලන්න පොඩ්ඩක්. දේශීය උපන් තැනැත්තාටත් නුඹලා අතරේ විදේශීව සිටින්නාටත් එක්ක ව්‍යවස්ථාවක් වන්නේ යයි කීසේක. දැන් බලන්න පොඩ්ඩක්. දේශීය ඉපදිච්ච කෙනාටයි නුඹලා අතරේ ඉන්න විදේශිකයාට එක ව්‍යවස්ථාවක්. දැන් ওই වචනේ ඇති නේද කියන්න දැක්ක නේද? අන්න විදේශීන්ටත් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව අයිති කියලා කියන්න පුළුවන්. ඒ බයිබල් පදේ අරගෙන කියනවා. ඒ බයිබල් පදේ අරගෙන ඒකේ පසුබිම මේ ඉහලින් කියාගෙන ආයේ මොකද්ද? ඒ මොකුත් අපි බලන්නේ නැතුව පේනවද? අන්න ජාතීන්ටත් එකම ව්‍යවස්ථාව කියලා කියනවා. මම පුංචි දෙයක් ඔබට මතක් කරන්නම්. ඔබ දන්නවා මේ බුදු දර්ශනයේ තියෙනවා මේ දසසිල් කියලා. එතකොට ඒ වගේ මම යන්තම් මතක් කරන්න හොරකම් කරන්න එපා, බොරු කියන්න එපා නේද? කාමීත්‍යාචාරය කරන්න එපා, මිනි මරන්න එපා කියලා තියෙනවනේ. දැන් ඒක ඉන්දියාවේ අවුරුදු 2500කට කලින් දේශනා කරපු දේශනාවක්. දැන් ඒකෙත් අර මෝසස්ගේ දස පනතට සමානම කාරණා ගොඩක් තියෙනවනේ. ළඟටම යනවනේ. මෝසස් ඊට කලින් අවුරුදු 500කට කලින් මේ ගැන දේශනා කරේ. එතකොට දැන් ඔබ මොකද දැන් එතන කියන්නේ මොකද්ද? ඔබට දැන් මොකද එතන හැංගෙන්නේ? එතකොට මොකද ඒ ව්‍යවස්ථාව? ඒක අනක් නොවුනට මෙසේ කළොත් මෙසේ වෙනවා කියලා කිව්වනේ. මේම කඩකොලොත් ඒවට ප්‍රතිඵල ලැබෙනවා කියලා කිව්වනේ. එතන දැන් මොකද ඔබ හිතන්නේ? ඒ පණිවිඩය ගැන දැන් මොකද කරන්නේ? ඔබට තේරෙනවද මේ කියන එක? එහෙනම් මේ දැන් ගත්ත බයිබල් පදයෙන් තේරෙන්නේ මේ ඊශ්‍රායල්ට අපිට එකම ව්‍යවස්ථාවක් තියෙනවා කියන එක නෙමෙයි. මම ඔබට පෙන්වන්නම් ඒකේ යම් කිසි දෙයක් තියෙනවා. ඒ පැත්ත අපි බලන්න ඕනේ. අපි ඒ කාරණාව අපි අරගෙන බලමු. ඇයි මේ බයිබල් පද එහෙම කිව්වේ කියලා. ඒක වෙන්න ඕනේ. ඉතින් එහෙමනම් අද බෞද්ධ කෙනාට ගැලවීමක් අවශ්‍ය නැහැ නේ. එයා ඒක ටික රැක්කම හරි. මෝසස්ගේ ටික රැක්කම ඊශ්‍රායල් හෝ සභාව හෝ මෝසස්ගේ දසපනත රැකලා ඒගොල්ලෝ ගැලවෙනවා. යේසුස් වහන්සේ අපරාධනේ මලේ. යේසුස් වහන්සේ අපරාධනේ පොළොවට ඇවිල්ලා අපිත් එක්ක ඉඳලා අන්තිමට කුරුසිපත් කළා වද විඳලා දුක් විඳලා මලේ අපරාධේ. රයිට් මේ පදේ දැන් අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්න උත්සාහ කරමු. පසුබිම මේකයි. ඔබ දකිනවා නික්මයාම 12 සිංහල බයිබලයේ තිබෙනවා පැහැදිලිවම 37 ගමන පිටත් වීම කියලා වචනයක් තියෙනවා. ගමන පිටත් වෙනවා. මිසර දේශයේ වහල්භාවයෙන් ඔන්න දැන් එළියට එනවා. මෝසස් මේ විශාල සංඛ්‍යා සෙනඟක් අරගෙන එළියට එනවා. ගමන පිටත් වෙනවා. ඒ පිටත් වෙද්දී දෙවියන් වහන්සේ යම් කිසි කාරණාවක් වුන්ට කියනවා. මොකද්ද කියලා බලන්න මේ කාරණාව. මේ කාරණාවේ දෙවියන් වහන්සේ කියනවා නොමුසු රොටි උල්ස ගන්න කියලා. එතකොට විසු අවුරුදු ගාන දාලා තියෙනවා සඳහන් කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ කියනවා 42 වෙනි පදයේ ඒ රාත්‍රියේ වුන් මිසර දේශයේ පිටත් ගෙනා බැවින් එය ස්වාමින් වහන්සේ උදෙසා ඉතා සැලකිය යුතු රාත්‍රියක්. දැන් මේ ගැනත් අපි වෙනම බයිබල් ස්ටඩිස් කරනවා. මේ ස්වාමින් වහන්සේ උදෙසා ඇයි මේ සැලකිය යුතු රාත්‍රිය? ස්වාමින් වහන්සේ උදෙසා එයා උදෙසා අපි කරන රාත්‍රිය. නමුත් කරේ ඊශ්‍රායල් අය එළියට ගෙනාවා. හරිනම් ඊශ්‍රායල්ගේ මිදීම උදෙසා කියලා එන්න ඕනේ.
මේක ස්වාමීන් වහන්සේ උදෙසා කියලා වචනයක් කියනවා. හරි ඒ කාරණාවෙම තියෙද්දි බලමු. ඒ රාත්‍රියේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා බැවින් ඒ ස්වාමීන් වහන්සේ උදෙසා ඉතා සැලකිය යුතු රාත්‍රියක් කිය. සියලු ඊශ්‍රායල් පුත්‍රයන් ඔන්න ඊශ්‍රායල් පුත්‍රයන් විසින් තමන්ගේ පරම්පරාවල ඉතා සැලකිය යුතු ස්වාමීන් වහන්සේගේ රාත්‍රිය මේ. ඊශ්‍රායල්ට ඔන්න ඔය රාත්‍රිය. ඔබටයි මටයි ඔය රාත්‍රිය නෙවෙයි. ඔබට මට ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිපත් වීම. තව චුට්ටක් බලමු. ස්වාමීන් වහන්සේ මෝසස් සහ ආරෝන්ට කතා කොට පාස්කු නියෝගය මේය. පාස්කුව. ඔන්න පාස්කුව පටන් ගත්ත තැන. පාස්කු අන මෙසේය. පාස්කු නියෝගය මෙසේය. දැන් බලන්න පොඩ්ඩක්. දැන් අපි බලන පදය 43. ඊට පස්සේ අපි මුලින්ම පටන් ගත්තේ 49 විස්තර කරගෙන යනවා. 49 කිව්වේ මොකද්ද? විදේශිකයාට උඹලට එකම ව්‍යවස්ථාවක්. නමුත් මම දැන් පෙන්නන්න හදන්නේ කොහොමද මේ වචනේ ආවේ? ඇයි දෙවියන් වහන්සේ වචනේ කිව්වේ කියලා. එතකොට කතා කරලා කියන මේක තමයි පාස්කු නියෝගය. කිසි විදේශිකයෙක් එයින් නොකෑ යුතුය. විදේශිකයාට පාස්කුව නැහැ. මේ අපේ කාලෙත් එක්ක මේ අනුග්‍රහය කාලෙත් එක්ක උගලපන්න එපා. ඉගලපන්න එපා. මේ පසුබිමින් බලන්න. මේ නික්මයා පසුබිමින් බලන්න. ඒ මිනිසයා විසින් මිලේටගත් මේ කරුවා නුඹ විසින් චර්මච්ඡේදය කරනු ලැබූ පසු එයින් කන්නට ඔහුට පුළුවන්. ඒව එනවා නම් ඒගොල්ලොත් වත් එක්ක යන්න මේ ගමන. විදේශිකෙක් කැමති වෙනවා පොරොන්දු දේශයට යන්න. එයාව චර්මච්ඡේදය කරන්න පුරුෂයෙක් නම් අන්න එයාටත් මේකේ පංගුකාරකමක් තිබෙනවා. දැන් මගේ සහෝදරයා සහෝදරිය කල්පනාවට අරගන්න. එහෙනම් මේ ඔබටයි විදේශිකයාටයි එක ව්‍යවස්ථාවක් කියලා කිව්වේ මොකද? විදේශිකයා ඊශ්‍රායල්ට බැඳෙන්න කැමති වෙච්ච නිසා. දැන් ඔබ පසුබිම කියෝගෙන යන්න. 17 වෙනි පදේ බැලුවොත් මුළු ඊශ්‍රායල් සභාව ඒක පවත්වනවා ඇත. විදේශිකයෙක් නුඹ සමග සිට ස්වාමින් වහන්සේට පාස්කු මංගල්‍යය පැවැත්වෙන්න කැමති වී නම් ඔහුගේ සියලු පිරිමි චර්මච්ඡේදය කරනු ලබත්වා. එවිට ඔහු ලංව ඒක පවත්වාවා. ඔහුද දේශයේ උපන් කෙනෙකු මෙන් වන්නේය. දැන් පැහැදිලිද? එයා චර්මච්ඡේදයෙන් ඇතුල් වෙච්ච නිසා එයාව සලකනවා ඊශ්‍රායල් විදියට දෙවියන් වහන්සේ. ඔතන දෙවියන් වහන්සේගේ කරුණාවත් ඔබට පේනවනේ. පොරොන්දු දේශයට යන ගමන් විදේශිකේනේ ඔයත් එන්න යන්න. හැබැයි ගිවිසුමට ඇතුල් වෙන්න. ඔයාලට පුළුවන් මේ දේවල් ලබන්න. අද අලුත් ගිවිසුමේ වුණෙත් ඒකනේ. ආවේ තමන්ගේ සෙනග වෙනුවෙන් ඊශ්‍රායල් වෙනුවෙන් ආවේ. හැබැයි අපිට කියනවා අන්නේ ජාතිනේ එකතු වෙන්න. එකතු වෙන්න. ඊශ්‍රායල්ගේ උරුමය ලබන්න. ආබ්‍රාම්ට වෙච්ච පොරොන්දුවට ඇතුල් වෙන්න. ඔබ මේ දේවල් භුක්ති විඳින්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන. පේනද සහෝදරයා සහෝදරිය? මේ එක ව්‍යවස්ථාව කියන අදහස දුන්නේ මොකටද? චර්මච්ඡේදය කරලා එයාව ඊශ්‍රායල් කරාට පස්සේ එයාටත් එක නීතිය කියලා තමයි මේ වචනේ කියන්නේ. නමුත් සිද්ධ වෙච්ච දේ අපි චුට්ටක් කතා කරන්න යනවා. ඊශ්‍රායල් වංශය ඔවුන් එළියට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවල් කැඩුවා. දෙවියන් වහන්සේ ඔවුන් එපා කරා. ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා මා විසින් ඊශ්‍රායල් සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙනවා කියලා. දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. ඒ අලුත් ගිවිසුමක් කරන්න පොළොවට ආවා. ඒත් ඊශ්‍රායල් එකඟ වුණේ නැහැ. මම ඌන්ට කතා කළ විට ඌ මට උත්තර දුන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියනවා මම දවස පුරාම මගේ අත් දෙක දිග හැරගෙන හිටියා ඊශ්‍රායල් වෙනුවෙන්. නමුත් ඔවුන් කැමති වුණේ නැහැ. නමුත් පොරොන්දු කඩ කරන්නත් බෑ. ආබ්‍රාම්ට වෙච්ච පොරොන්දුව දෙවියන් වහන්සේ ඉෂ්ට කරන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ පොරොන්දුවක් නෙවෙයි පොරොන්දුව පමණක් නෙවෙයි පොරොන්දුවට දියුණුවකුත් කළා. ඒ නිසා දෙවියන් වහන්සේට කඩන්න බෑ ඒක. නමුත් අද ඔබයි මා ඉන්න අවදියේ ඊශ්‍රායල්ගේ ස්වභාවය අපි පොඩ්ඩක් බලන්න යනවා. අපි රෝම පොතට යමු. රෝම 11 වෙනි පරිච්ඡේදයේ අපි කතා කරන්නේ මේ ඊශ්‍රායල් ගැන නෙවෙයි. නමුත් ඊශ්‍රායල් තවම මේ
විවස්ථාවේ ඉන්න බව ඊශ්‍රායල්ගේ ස්වභාවය බලන්න මේ හදන්නේ. එතකොට ඔබට තේරෙයි ඔබ මම අන්නේ ජාතීන් නැටිට වෙන් වෙලා අද ක්‍රිස්තුස් වහන්සේ තුල ආශිර්වාද ලබන හැටි, නිදාස් වෙලා ඉන්න හැටි, මතු පැමිණෙන ඒ රාජ්‍යන්නේ අපි භුක්ති විඳින්න යන හැටි. රෝම 11:25 වෙන්න මෙහෙම කියනවා. මක්නිසාද සහෝදරේනි, නුඹලාම ඥානවන්තයෝ යයි නොසිතන පිණිස මේ අභිරහස, ඔන්න අභිරහස කියලාම පැහැදිලිවම බයිබලයේ තියෙනවා. සිංහල බයිබලේ. සමහර තැන්වල රහසන කියන්නේ. ඒතර ඔබට මතකද මම කපලා හදාගන්න කියනවා. අභිරහස. නුඹලා නොදැන සිටිනවාට නොකැමැත්තෙමි. එනම් අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය, අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය, අන්‍ය ජාතීන්ගේ ගණන ඕවත් අපි මත දවස්වල කතා කරමු. අන්‍ය ජාතීන්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තුරු ඊශ්‍රායල් වරුන්ට තරමක් තුරට දැඩිකමක් පැමිණ තිබෙන බවය. ඔවුන් දැඩිව සිටිනවා. ඔබ දන්නවද ඇයි දැඩි කියලා? පාරණ කිවිසුම, විවස්ථාව, දෙවියන් වහන්සේගේ දැඩි ස්වරූපය ඔවුන් තුල. ගල්වල කොටපු ගතිය, හදවත ගලක්. ඔබ මගේ සහෝදරය සහෝදරි හිතන ඇති මෙයා මේ සහෝදරය වචන දාලා ලස්සනට මේ කතාවල් හදනවා කියලා. අපි ඉදිරි දවසක ඔය ගල්වල කොටපු එකයි මාංශ වේ නැමැති සිත්වල කොටපු එක අපි බලමු. බලමු. ඉතින් තව තැනක තිබෙනවා දෙවියන් වහන්සේගේ ඇඟින්ෙන් ලිව්වයි කියලා විවස්ථාව. ඉතින් ඔබයි මායි සාමාන්‍යයෙන් ක්‍රිතුනවා හිතනවා දෙවියන් වහන්සේ මෙහෙම ඇඟිල්ල වල මෙහෙම ලිව්වා කියලා. යේසුස් වහන්සේ එක තැනක කියනවා මම දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් යක්ෂයන් දුරු කරනවා නම් කියලා කියනවා. එතන මේ ඇඟිල්ලෙන් කියලා අපි හිතකොට අපි හිතන ඇඟිල්ලම තමයි කියලා. සහෝදරයා සහෝදරිය අපි බලමු වචනේ බලමු. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ මේ ආකාරයෙන් මුළු ඊශ්‍රායල් ගණවනු ලබන්නේය. ඒගොල්ලන්ගේ දැඩිකම ඒ අපේ අලුත් ගිවිසුමේ අයගේ ඒව නැත්තම් අන්නේ ජාතීන්ගේ සම්පූර්ණත්වය ආවෙන් පස්සේ ඔන්න ඒගොල්ලන්ගේ ඇස්සරෙන්න පටන් ගන්නවා. ඒක තමයි උන්වහන්සේ කියන්නේ නොදන්නා වූ ජාතියක් ලවා මම නුඹලව ජොලිත කරනවා කියලා. අන්නේ ජාතීන් ලවා නුඹලා මංගාවට ආවේ නැහැ. අපි හේබ්‍ර පොතට යනවා පොඩ්ඩක් බලන්න මේ දෙවියන් වහන්සේගේ විවස්ථාවට එහෙම නැත්නම් කිවිසුමට දෙවනාසේ උන් භාර්යාවක් ලෙස සැලකුවා. නමුත් ඔවුන් ඊශ්‍රායල්ගේ මුරණ්ඩුකම. දැන් ඔබට තව දෙයක් මම ඔබට කියන්න. මේ ඊශ්‍රායල් එක්ක මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊශ්‍රායල්ගේ දැඩි භාවය, ඔවුන්ගේ මුරණ්ඩු ගතිය පෙන්වනවා මිසක් මේ ඊශ්‍රායල් මට මේ අකමැති ජාතියක් නොවේ. මම ඔවුන්ට ප්‍රේම කරනවා. මොකද කිවිසුම, විවස්ථාව, ක්‍රිස්තුස් වහන්සේගේ ආශිර්වාද මේ සියල්ල ඔවුන්ට තමයි ගෙනාවේ. අපි දැන් ඒක භුක්ති විඳිනවා. හොඳයි. හේබ්‍ර 8 වෙනි පදේ අපි බලන්න යනවා. උන්වහන්සේ දොස් තබමින් ඔවුන්ට කතා කොට. ඔය දොස් තබමින් කියන වචනය යෙරමියා 31 නැහැ. නමුත් යෙරමියා 31 ඉඳලා මේ කාරණාවල්මයි කියන්නේ. මෙන්න මෙහෙම කතා කරන්නේ. බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේ යයි ස්වාමින් වහන්සේ කියන සේක. අලුත් ගිවිසුමක් මං කරන්න යනවා. මං කරන්න යන්නේ ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග. ඔබයි මායි එක්ක නෙවෙයි. අලුත් ගිවිසුමත් අපිත් එක්ක නෙවෙයි. නැහැ. අලුත් ගිවිසුමත් අපිත් එක්ක නෙවෙයි. ඊශ්‍රායල්ට ගෙනාවේ. ඊශ්‍රායල් එපා කිව්වා. ඒ නිසා අපි ඇතුල් වුණා. මේව තේරුම් ගන්න. සහෝදර සහෝදරිය තේරුම් ගන්න මේක. ඊට පස්සේ කියනවා ඒ වනායි අපේ දෙවියන් වහන්සේගේ පුදුම මේකනේ විස්තර කරනවා. යමක් දුන්නොත් ඇයි දුන්නේ කියලා කියනවා. දැන් දෙන්න යන්නේ විස්තර කරනවා. අපි තමයි මේ කලබල වෙලා දුවන්නේ. ඒක කරන්න එපා. ඒ වනායි මිසර දේශයේ නොවුන්ගේ පියවරුන් ගෙනන පිරිස. ඔවුන් මා විසින් ඔවුන්ගේ අත අල්ලාගත් දවසේදී දෙවියන් වහන්සේ ඇවිල්ලා අත ඇල්ලුවද නේ? බලන්න. එයා කියනවා මම තමයි අත අල්ලගත්තේ. මම මෝසස් වෙව්වා. දේවදූතයෙක්ගේ බලවන්ත හස්තය කරන කොටගෙන මම ඔබ දැන් එළියට අරන් එනවා. අත අල්ලාගත් දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම මෙන් නොව පරණ එක
අලුත් එක දෙකක් එක වගේ නෙවෙයි. ඔක මිශ්‍ර කරන්නත් එපා. ඔක මිශ්‍ර කරන්නත් එපා. පරණ එක ඕනේ කියන්නත් එපා. ඔබ අනුග්‍රහය පීඩන්න කැමති නම්. ඔබ අනුග්‍රහය පීඩන්න කැමති නම්. මක් නිසාද ඔවුන් මාගේ ගිවිසුමේ නොපැවතුනෝය. මමද ඔවුන් නොසැලකුවෙමි. මේ පොත ලියන වෙලාව. අද ඉඳලා දල වශයෙන් අවුරුදු 2000කට කලින් මේ පොත ලියන වෙලාවේ ආත්මයන් වහන්සේ මේ ප්‍රේරිතය ලවා හේබ්‍ර පොත ලියනකොට කියනවා මම උන් එපා කරා. මම ආයෙත් ළඟට ආව බලන්න. අලුත් එකක් මම කරන්න ආවා. පරණ එක වගේම තමයි වෙච්ච සිද්ධිය. මමද ඔවුන් නොසැලකුවෙමි. ස්වාමින් වහන්සේ කියනසේක එසේ ඒ දවස්වල පසු ඒ කියන්නේ අර ඊශ්‍රායල් සිද්ධිය මෝසස් ගෙනාවට පස්සේ මා විසින් ඊශ්‍රායල් වංශය සමග කරන ගිවිසුම නම් මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ සිහිය තබමින්. දැන් මේක තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න කලබල වෙන්න එපා. යෙරමියා ලියපු එක මේ ලියන්නේ ආපහු හේබ්‍ර පොතේ. එදා ලියනවා මම පොළවට එනවා මම මේව ගිවිසුමක් කරනවා මගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ සිහිය තබනවා. ඒවා ඔවුන්ගේ සිත්වල ලියනවා මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුන් මාගේ සෙනග වන්නෝය. දැන් මොකක්ද උනේ? ස්වාමින් වහන්සේ ඇඳින ගන්න කියා එකිනෙකනා තම තමාගේ නුවර වැසියාටත් සහෝදරයටත් නූගන්වන්නේ. ඇයි? මම ඒක කරන්න යනකොට ඒගොල්ලෝ උගන්වන්නේ නැහැ. කාටවත්. අර ඉන්නේ ස්වාමින් වහන්සේ. මෙයා අඳුර ගන්න. මෙයා තමයි ස්වාමින් වහන්සේ. එහෙම කියන්න ඕනේ නැහැලු. හැබැයි වෙච්ච දේවල් මගේ සහෝදර සහෝදරිය. මක් විසද උන්ගේ කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම ඇඳින ගන්නෝය. ඇඳින ගන්නෝය. ඇඳින ගත්තද? ඇඳින ගත්තද? එතකොට අනාගත වාක්‍ය සම්පූර්ණ වුණේ නැති වුණම දෙවියන් වහන්සේ ෆේල්ද? ඇඳින ගත්තේ නැහැ. සෝකියන් මාව පිළිගත්තේ නැහැ. මම ඔවුන් ගාවට ගියේ මේ වැඩේට. මගේ ආසාව මේකයි, මගේ හදවත මේකයි. ඔවුන් මාව එපා කළා. නැවත වාරයක් පේනෝ නේද? පරණ ගිවිසුමෙත් එපා කළා. අලුත් ගිවිසුමෙත් එපා කළා. එසේ මම උන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණා කරන්නේ මෙන්න හදවත. මම උන්ට කරුණා කරන්න යාවේ. අධර්මිෂ්ඨකම් ගැන ඔවුන්ගේ පවුද තවත් සිහි නොකරන්නේ මේ ස්වාමින් වහන්සේ කියනසේක. කිව්වා මං සිහි කරන්න නෙවෙයි ආවේ. මං මකලා දාන්න ආවේ, කැන්සල් කරන්න ආවේ, සමාව දෙන්න ආවේ. විනිශ්චය කරන්න නෙමෙයි මං ආවේ, ගලවන්න ආවේ. ඊට පස්සේ විස්තරයක් කියන අලුත් ගිවිසුමක් යයි කීමෙන් පළවෙනි ගිවිසුම පරණ කළසේක. දැන් මේ පොත ලියන වෙලාවේ ඉඳින් පරණවන්නා වූ මහලුවන්නා වූ දෙය නොපෙනී යාමට ළඟය. පොත ලියන වෙලාවේ නොපෙනී යාමට ළඟය. දැන් නොපෙනී ගොස්ය. නමුත් ඊට වඩා ඒ කාරණාව නොපෙනී ගොස් කියන කාරණාව ඔහොම කල්පනාවේ තියාගන්න. ඊට වඩා මම ඔබට කියන්න හදන දේ මොකද්ද? පොළවට ආව මේක ඉෂ්ට කරන්න අලුත් ගිවිසුම ඊශ්‍රායල් ගත්තේ නැහැ. දැන් මොකද උනේ? මං ඇහුවා ඔබගෙන් දෙවියන් වහන්සේ ෆේල්ද? මොකද උනේ? මේක තල්ලු වුණා දහසක් අවුරුදු කාලෙට. දෙවියන් වහන්සේ දන්නවා මම මේක කරන්න ආවට මේගොල්ලෝ මාව එපා කරවනවා. මගේ හදවතෙන් මම එන්නේ. නමුත් උන් මාව එපා කරනවා. මේක තල්ලු වුණා දහසක් අවුරුදු කාලෙට. අන්න එදාට ස්වාමින් වහන්සේ සිංහාසනයේ වැඩ සිටිනවා. දාවිද්ගේ අර පොරොන්දු වෙච්ච සිංහාසනයේ වැඩ සිටිනවා. සෙනග එහෙම නැත්නම් ඊශ්‍රායල් පොඩි කෙනා ඉඳලා ලොකු කෙනා දක්වා ස්වාමින් වහන්සේම අඳුනනවා. පේනවද? ඒ අනාගත වාක්‍ය ඉෂ්ට නොවුණ ඒ අනාගත වාක්‍ය දෙක් වෙලා ඒක තව තල්ලු වෙලා බොහොම මතු කාලයකදී ඉදිරි දවසකදී මේක සිද්ධ වෙන්න යනවා. ඒක සිද්ධ වෙන්න යනවා. ඒ වේගින් වෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. ඔසවා ගැනීම වෙච්ච ගමන් 7 අවුරුද්දක් පීඩා කාලේ. 7 අවුරුද්ද ඉවර වෙච්ච ගමන් 10ක් අවුරුද්ද පටන් ගන්නවා. අද ඔසවා ගත්තොත් තව අවුරුදු 7කින් 10ක් අවුරුදු කාලේ පටන් ගන්න යනවා. දැන් ඔබට වැටහෙනවා ඇති මේ උන්වහන්සේගේ ගිවිසුම් වල ඊශ්‍රායල්ගේ එපා කිරීම, ඊශ්‍රායල්ගේ තදභාවය, ඊශ්‍රායල්ගේ ගල්සිත මේ ඔක්කොම ඔබට දැන් තේරෙනවා ඇති මේ ගිවිසුම ගෙනාවේ ඔවුන්ට, ඔබටයි මටයි නොව. අලුත් ගිවිසුමත් ඔවුන් ප්‍රතික්ෂේප කළා. මගේ සහෝදරයා සහෝදරිය මම විශ්වාස කරන ඔබට කරුණු කාරණා පියවරෙන් පියවරට පැහැදිලි වෙනවා කියලා. ඔබ ඉන්නේ කොතනද? අන්‍ය ජාතියෙක් වෙන ඔබ මම දැන් ඉන්නේ කොතනද? අනුග්‍රහය ඇතුලේ ඉන්නේ කියලා මං හිතනවා, මම විශ්වාස කරනවා. ඔබට දැන් වැටහිලා තියෙන්නේ පියාණන් වහන්සේගේ අනුග්‍රහයෙන්ම.
ඔබට ආශිර්වාද කරනවා මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන් ආමේන්.